මෙන්න ඩෑන් ප්‍රේසාද් පිළිබඳ වාර්තා වූ තවත් විශේෂ පුවතක්. ඩෑන් ප්‍රේසාද් ඝාතනය සම්බන්ධයෙන් පොලිසිය විසින් අත්අඩංගුවට ප්‍රධාන සැකකරු බව කියන දුලාන් මත්සංක නැමැත්තා මෙම ඝාතනය මෙහි වූ බවට පිළිගෙන ඇති අතර ඔහු මේ සිදු කරන්නට මුල් වූ හේතුද හෙළි කර තිබෙනවා. මෙම සිද්ධිදා මේ මෑත කාලික පාරවන ලද පැරණි ආරවුලක ප්‍රතිඵලයක් බව ඒ අනුව පෙනී යනවා. මෙම ඝාතනය පෞද්ගලික ආරවුලක් මත සිදු වුවත් ඊට ආධාර අනුබල දීමට පාතාල නායකයින්ගේ සහාය ලැබී ඇති බවද දුලාන්ගේ ප්‍රකාශවලින් අනාවරණය වී තිබෙනවා. තුමට අදාළ ආසන්න සිදුවීම් පසුගියදා වැල්ලම්පිටිය ප්‍රදේශයේදී පැවති අවුරුදු උත්සවයක් අතරතුරදී ආරම්භ වී තිබෙනවා. ඩෑන් ප්‍රේසාද්ගේ සහෝදරයා ඝාතනය කළ බවට පැවසෙන පියපුතු පාර්ශවය එම උත්සවයේදී ඩෑන්ට මුණගැසී ඇති අතර එහිදී ඔවුන්ට තර්ජනය කර ඇති බවද හෙළි වී තිබෙනවා. අත්අඩංගුවටගෙන සිටින ප්‍රධාන සැකකරු දුලාන් නැමැත්තාට ඩෑන් ප්‍රේසාද් ඝාතනය කිරීමට යෝජනා කර තිබෙන්නේ මෙම සිද්ධියෙන් පසු වන අතර එම සිද්ධියෙන් දින දෙකකදී 22 වෙනිදා සැලසුම් කරගත් ඝාතනය සිදු කර තිබෙනවා. කෙසේ වෙතත් මේ වන විට ඩෑන් ප්‍රේසාද්ගේ ඝාතනය සම්බන්ධයෙන් කාන්තාවන් 2 දෙනෙකු ඇතුළු 7 දෙනෙකු පොලිස් භාරයේ සිටින අතර මෙම පිරිස අතර ඩෑන් ප්‍රේසාද්ගේ බිරිඳගේ නැගණියද සිටින බව පොලිසිය සඳහන් කරනවා. ඒ දුලාන්ට ඩෑන් සිටින තැන් සම්බන්ධයෙන් විස්තර සපයා ඇති බව තොරතුරු අනාවරණය වී තිබෙනවා. ඉතින් මේ වෙන තොරතුරු දිනපතා දැනගන්න අපේ නාලිකාව දැන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න.